හැමෝටම අයබෝවන් වණකම්. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන විත් තියෙනවා. අපි බලමු එහෙනම් අද අපි මේ වීඩියෝ එකේදී ඉගෙන ගන්නේ මොනවද? නැත්තම් අද අපේ පාඩම මොකක්ද කියලා. අද අපේ පාඩම තමයි තනි අකුරේ දෙමළ වචන. ඒ කියන්නේ මොකද්ද? දෙමළ වචනයක් ලියනකොට නැත්නම් සිංහල වචනයක් ලියනකොට සාමාන්‍යයෙන් අපි අකුරු කිහිපයක් යොදා ගන්නවනේ නේද? 3ක් 4ක් වගේ එක වචනයකට තියෙනවා. හැබැයි අද අපි මේ පාඩමේදී කතා කරන්නේ එක අකුරකින් එක වචනයක් අදහස් වෙන අකුරු ගැන. තේරුණාද? එක අකුරයි තියෙන්නේ. හැබැයි ඒ අකුර ඇතුලේ වචනයක් තියෙනවා. හරි, අපි බලමු එහෙනම් මුලින්ම තියෙන අකුර මොකක්ද? ඒ අකුරෙන් අදහස් කරන වචනය මොකක්ද කියලා. මුලින්ම තියෙනවා තී අකුර. තී කියලා කියන්නේ දෙමළ භාෂාවේදී වචනයක්. තී කියලා කියන්නේ මොනවටද? ගින්දර වලට. තී කියලා දෙමළෙන් කියන්නේ ගින්දර වලට. දැන් ඔයාලට තේරෙනවද? තී කියන්නේ එක අකුරක් වුණාට ඒ අකුර ඇතුලේ වචනයක අදහස තියෙනවා. තී කියලා කියන්නේ එහෙනම් ගින්දර. හරි. අපි දැන් බලමු අපේ ඊළඟ වචනය මොකක්ද කියලා. නැත්තම් ඊළඟ අකුර, ඒ අකුර ඇතුලේ තියෙන වචනය. ඊළඟ අකුර තමයි ඊ. ඔයාලා උயிර එළුතුකල් ඉගෙන ගද්දී ස්වර අකුරක් විදිහට ඊ අකුර ඉගෙන ගත්තා. එහෙනම් මේ ඊ අකුර ඇතුලේ වචනයකුත් තියෙනවා කියලා අද ඉගෙන ගමු. ඊ කියලා කියන්නේ මැස්සාට. සිංහලෙන් නම් මැස්සා, දෙමළෙන් මැස්සට කියන්නේ ඊ කියලා. ඊ කියන්නේ අකුරකුත් වගේම වචනයකුත් කියලා දැන් ඔයාලට තේරෙනවද? ඊ කියන්නේ මැස්සට. හරි, ඊළඟ අකුරට යන්න කලින් මතක් කරන්නම් අපේ ඔන්ලයින් දෙමළ පන්ති ගැන. ඔන්ලයින් දෙමළ පන්ති වලට සහභාගී වෙන්න කැමති දුවල පුතාලා ඉන්නවා නම් මේ පල්ලෙහා දාලා තියෙන WhatsApp නම්බර් එකට ඔයාලගේ නම, ශ්‍රේණිය මොකක්ද කියලා ඒ විස්තර ඇතුළත් කරපු මැසේජ් එකක් යොමු කරන්න. ඊට පස්සේ ඔයාලව ඔන්ලයින් දෙමළ පන්ති වලට සම්බන්ධ කරන්න පුළුවන්. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ අකුර නැත්නම් ඊළඟ වචනේ මොකක්ද කියලා. ඊළඟ අකුර තමයි පූ. ඔයාලා දන්නව ඇති පූ කියලා කියන්නේ දෙමළ භාෂාවේදී මලට. පූ කියලා කියන්නේ මලට. අපි මලට මලර් කියලාත් කියනවා. අද කතා කරන්නේ තනි අකුරේ වචන හින්දා පූ කියන අකුරෙන් අකුර ඇතුලේ තියෙන වචන ගැන තමයි අපි කතා කරන්නේ. පූ කියලා කියන්නේ මලට. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ අකුර මොකක්ද කියලා. ඊළඟට තියෙනවා මා. මා කියන්නේ මොකද්ද? මා කියලා කියනවා අඹවලට. ඔයාලා පළතුරු පාඩමේදී අපි පළතුරු ගැන කතා කරපු පාඩමේදී ඉගෙන ගත්තා නේද? අඹවලට කියනවා මාම්පලම් කියලා. එතකොට මාම්පලම් කියන වචනේ කෙටි කරලා අපි කතා කරනකොට මා කියලා කියනවා අඹවලට. මා කියලා කියන්නේ එහෙනම් අඹවලට. මා කියන්නේ එක අකුරක් වුණාට ඒ අකුර ඇතුලේ වචනයකුත් තියෙනවා. හරි, අපි බලමු අපේ ඊළඟ අකුර මොකක්ද කියලා. ඊළඟ අකුර තමයි නී. නී කියලා කියන්නේ කාටද? නී කියන්නේ ඔයා කියන එකට නැත්නම් නුඹ කියන අදහසට තමයි නී කියලා කියන්නේ. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ අකුර මොකක්ද කියලා. ඊළඟට තියෙනවා කෝ. කෝ කියන්නේ මොකද්ද? කවුරු හරි හොයනවද? නෑ. කෝ කියලා කියන්නේ රජතුමාට. කෝ කියන අකුරේ රජතුමා කියන වචනේ තියෙනවා. එහෙනම් කෝ කියලා රජතුමාට අපි කියනවා. ඊළඟ අකුර තමයි නා. නා කියන්නේ මොකද්ද? නා කියලා කියන්නේ දිවට. දිවට දෙමළ භාෂාවේදී කියන වචනේ තමයි නාක. නාක කියන වචනේ කෙටි කරලා අපි නා කියලා කියනවා දිවට. එහෙනම් නා කියන්නේ එක අකුරක් වුණාට නා කියන අකුර ඇතුළෙත් වචනයක් තියෙනවා. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ අකුර මොකක්ද කියලා. ඊළඟ අකුර තමයි කයි. කයි කියන්නේ මොකද්ද? කයි කියන්නේ අතට. කයි කියන්නේ එක අකුරක් වුණාට ඒක ඇතුලේ, ඒ අකුර ඇතුලේ අත කියන වචනේ සැඟවිලා හැංගිලා තියෙනවා. එහෙනම් කයි කියලා කියන්නේ අතට.
ඊළඟ අකුර මොකක්ද කියලා අපි බලමු. ඊළඟ අකුර තමයි තා. තා කියලා කියන්නේ මොකක්ද? තා කියලා කියන්නේ දෙන්න. තා කියලා කියන්නේ දෙන්න කියන අදහස. තා කියන්නේ අකුරක් වුණාට ඒ අකුර ඇතුලේ තියෙනවා දෙන්න කියන වචනය. හරි. අපි දැන් බලමු අපේ ඊළඟ අකුර මොකක්ද කියලා. ඊළඟ තියෙනවා පෝ. ඔයාලා මේක නම් දන්නවා ඇති. පෝ කියනවා යන්න කියන අදහසට. පෝ කියන අකුර ඇතුලේ යන්න කියන වචනේ තියෙනවා. ඊළඟට ඒකත් එක්කම අපිට ගන්න පුළුවන් වා. වා කියන්නේ මොකද්ද? වා කියන්නේ එන්න. වා කියන අකුර ඇතුලේ එන්න කියන වචනේ තියෙනවා. මෙහාට එන්න ඉංගේ වා කියලා අපි කියන්නේ. ඒ වගේ වා කියන අකුර ඇතුලේ එන්න කියන වචනේ තියෙනවා. හරි, මම එහෙනම් හිතනවා අද කරපු පාඩමෙනුත් ඔයාලා පුංචි දෙයක් හරි ඉගෙන ගන්න ඇති. අකුරු ඇතුළෙත් වචන තියෙනවා කියලා ඉගෙන ගන්න ඇති. එහෙනම් මේ වගේම තවත් අලුත් පාඩමකින් හම්බෙනකන් හැමෝටම ආයුබෝවන්.